hello welcome back to my YouTube channel. අද මාත් එක්ක හදන්න යනවද වට්ටක්කවලට කෝලිස දාලා රසමරස ටෙම්පරාදෝ. ඒකත් එක්ක විතරක්ම බත් කන්නත් පුළුවන්. උයන්න කම්මැලි දවසට ඉක්මනින් කෑමක් හදා ගන්න ඕනේ දවසට මේ වගේ දෙයක් හදලා පරිප්පුවක් හදාගත්තත් ඇති. නැත්තම් මේකත් හොඳටම ඇති. හදලා පදම් බලමුද? භාජනයක් ලිපේ තියලා තෙල් ටික රත් වෙගෙන එනකොට ඒකට අබ්බ උලුහාල් කුරුඳු පොතු සුදුළු නූලෝ රම්පේ කරපිංචා ඒත් එක්කම අනිවාර්යෙන්ම සෝදුරු ටික මේ ඔක්කොම ටික දාලා හොඳට ටෙම්පරාදු වෙන්න අරින්න ඕනේ. ටෙම්පරාදු වෙලා ඉවරුණාට පස්සේ ඒකටම හොදගත්තු කෝනිසු ටිකක් දාලා ලුණු ටිකකුයි කහ ටිකකුයි දාලා හොඳට කලවම් කරන්න ඕනේ. වැඩි જાති මොනවත් නැහැ. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. මෙන්න මේ ගානට වගේ මැලවේගෙන එනකොට වට්ටක්ක ටික දාලා ඉවර වෙලා ආයෙමත් කලවම් කරනවා. මිරිස් කුඩු ටිකකුයි කහ කුඩු ටිකකුයි කැරි මිරිස් චුට්ටකුයි විතරමයි දාන්න ඕනේ. ඒ ටිකත් හොඳට දාලා කලවම් කරලා ඉවරලා වහලා තියන්න ටික වෙලාවක්. තෙලෙන්ම හොඳට මැලවෙන්න. මේකෙදී වට්ටක්ක ටික පොඩ්ඩක් පොඩියට තමයි ලියා ගන්න ඕනේ. මේක හදලා බලන්නකෝ හරිම රසයි. ආයෙමත් දවසක වීඩියෝ එකක් අරගෙන එන්නම්.